හයි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ කුණාටුවට කලින් ගත්ත වීඩියෝ එක. දැනට මම දන්නවා ඇතිනේ මේ වීඩියෝ එක මොකක්ද කියලා නේද? මම මේ ලිස්ට් එක හදාගත්තේ මගේ යාළුවන්ගෙනුයි අපේ අම්මලාගෙනුයි තව වීඩියෝ ගොඩාක් බලලා තමයි මම පොඩිවට ලිස්ට් එකක් හදාගත්තේ. තව ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැනට හදාගත්ත ලිස්ට් එක අනුව තමයි මම මේ බඩු ටික ගන්නෙ. අපි ඉස්සෙල්ලාම ආවේ ගෙඩියෝයේ තියෙන මේ බේබි ෂොප් එකට. ඒකේ බඩු ගොඩාක් තියෙනවා ආස හිතෙනවා ඒව දකිද්දි. ඉතින් මේකෙන් මට ඕනේ දේවල් ටික විතරයි මට ගන්න පුළුවන් වුණේ. සමහර දේවල් තාම ඇවිල්ලා නැහැ කිව්වා. ඉතින් මේකේ කස්ටමර් සර්විස් එකත් හරිම හොඳයි. දැන් මට හරිම දුකයි මේකත් තියෙන පාරායිනේ හින්දා ගම් වතුරෙන් පස්සේ මොන වුණාද කියලා මම හරියට දන්නේ නැහැ. මට හිතා ගන්න බෑ මම මොනවද ගන්න කියලා. මම ලිස්ට් එකක් හදන් ආවට අර ඒකේ චූටි බඩු තියෙද්දි ආස හිතනවා ගන්න. මොකද ඉතින් මගේ පළවෙනි අත්දැකීමනේ මගේ බබාට බඩු ගන්න යනවා කියලා මම කවදාවත් ඒ කියන්නේ යාළුවෙක් කිව්වත් එහෙම ගිහිල්ලා නැහැ. පොඩි ගිෆ්ට් දෙන්න ගිහින් තියෙනවා. එනන්ට මේක හරි අමුතු අත්දැකීමක්. ඒ හින්දා අපේ අම්මට එන්න ඕනි කියලා එයත් ආවා. ඉතින් අපි නංගිත් එක්ක කරගෙන තමයි ආවේ. ෂෙක් මේ මොනවද? චූටි අයිටම් ගොඩාක් පිළිලා තියෙනවා. ඉතින් හරි එක්සයිටඩ් මොනවද ගන්න කියලා. ඉතින් මට මෙන්න මේකක් ඕනේ වෙලා තිබුණා. ඒ කියන්නේ බබාව අරන් එන්න හොඳ soft material එකකින්. ඉතින් මේක රුපියල් 7000 ගණක් වුණා අපිට. ඒකේ net එකයි pillows උයි ඒ ඔක්කොම තියෙනවා. කලර් එක අනුව ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් කවුද මට හම්බෙන්නේ ඉන්නේ කියලා. මේකේ නිව්බෝන් ඩ්‍රෙස් වගේම අනිත් අයගේ ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකෙදී අපි සපත්තු කොන්නකටු වගේම මේ වගේ චූටි ලස්සන කියුට් අයිටම් ගොඩාක් තිබ්බා. ඉතින් අපිට ඒව බලද්දි හරි ආස හිතෙනවා අපේ ළමා කාලේට යනවා. ඉතින් අපි පොඩි කාලේ නම් මේ වගේ ලස්සනම දේවල් ගොඩක් තිබ්බේ නෑනේ. සමහරක් ඒකේ සීමිත ප්‍රමාණයක්නේ තිබ්බේ. මේවා දකිද්දි ඇත්තටම අපිට ආයේ ඉස්කෝලේ යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් අපි චූටි නංගිත් එක්කනේ ගියේ. එයා හරි ආසයි මේ වගේ වට. බ්ලැන්කට් තමයි ඒක සයිස් වල. මේ ෂේක් එක. මම මේ ටූල් කිට් එකක් ගත්තා. ඒකේ මට ඇස්පිරේටර් එක තමයි වැදගත් උනේ. උනන මම ගෙදර ඇවිල්ලා බැලුවා මට ඒක හරියටම ෆන්ක්ෂන් වෙනවද කියලා හොයාගන්න බෑ. එච්චර ඉෆෙක්ට් එකක් නෑ වගේ කමන්නේ. ඉතින් එකක් ගත්තා අනිත් ටූල් ටික ඕනේ හින්දා. මම ග්ලාස් මිල්ක් බොටල් එකක් ගත්තා. ඒ කියන්නේ ප්ලාස්ටික් එක මම හිතන්නේ එච්චර හොඳයි කියලා. මම මෙතන ගොඩක් දේවල් ගත්තා. රුපියල් 40000කට කිට්ටු වෙන බඩු ටික ගත්තා. තව මෙතන මට හම්බුන්නේ නැහැ වූල් කිට් එක. ඒ කියන්නේ තිබුණා මම ඒ මැටීරියල් එකට එච්චර කැමති නැහැ. ඉතින් මම ඒකයි ෆීඩින් පිලෝ එකක් ඕනේ. ඒකේ මේකේ තියෙන එක කලර්ස් මට හරි ගියේ නැහැ. ඒක ගන්න ඕනේ. අනික මට තව මගේ සයිස් එකට බෙඩ් ජැකට්ස් දෙකයි තිබුණේ. ඊටු ටිකක් ගන්න ඕනේ. ඒ හින්දා අපි දැන් යන්නේ ශ්‍රයාණියකට. මට මතකයි ඒකේ තිබුණා වගේ බලමු ගිහිල්ලා. ඉතින් ඒ යන අතරතුරේදී මම අනිවාර්යෙන් පුරුද්දක් වගේ කරනවා මෙතන සැලඩ් කාඩෙන් සැලඩ් එකක් කන්න. ඉතින් ඒක කාලා දැන් ඔන්න අපි යන්නේ ශ්‍රයාණියකට. ඒකේ තිබුණ නැත්නම් මට ආයි වෙන දවසක එන්න වෙනවා. මොකද දැන් හවස් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ මට බෑග් එකක් ගන්න. ඒකේ ලස්සන බෑග් ගොඩක් තිබුණා. ඉතින් මම තෝරගත්තේ මේ බෑග් එක. ඒ කියන්නේ ඉඩක් තියෙනවා. මේ කලර් එකට මම හරිම ආසයි. ඉතින් මේ බෑග් එක තමයි ගත්තේ. මේකේ රුපියල් 3000 ගණනකට ලස්සන බෑග් ගොඩක් තියෙනවා. මම හිතන් හිටියේ විදිහට මට අඩුපාඩු බඩු ටික මට මෙතනින් ගන්න හම්බුන්නේ නැහැ. බෑග් එකයි මේ ටොයිස් විතරයි මට ඇත්තටම එතනින් ගන්න තිබුණේ. ඉතින් කමන්නේ ආයෙ දවසක් එන්න වෙනවා ඒ ටිකක් ගන්න. මොකද මේකේ ෆීඩින් පිලෝස් එහෙම තිබ්බා. ඒකෙත් පොඩ ප්‍රයිස් එක වැඩි. මම අර යාළුවන්ගෙන් අහලා බැලුවා තිලක වදින එකෙත් තියනවලු ගණන් අඩුවට. බලමු නැත්නම් මම පේජ් එකකින් තමයි ගෙන ගන්න හිතන් ඉන්නේ.
මෙයා හරි කියුට්. ඒ වුණාට මේ වගේ දේවල් පොඩි ළමයිට දෙන්න එපා. චූටි මයිට ටිකක් තේරෙන අයට ටික ලොකු අයට නම් කමන්නේ. ඉතින් අපි මේ වගේ මැටීරියල් එකකින් තියෙන සොෆ්ට් ටොයිස් දෙක තුනක් තමයි ගත්තේ. ඉතින් අපි ඉස්සරහට යද්දී තව මක් කලෙක්ෂන් එකකුත් ඉව ලස්සනයි. ඉතින් ඔයාලා ආවොත් එහෙම මේ ලස්සන කියුට් අයිටම් ගොඩක් ශානිකෙන් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා දන්නත් ඇති ඉතින්. ඒක මට මේව දකිද්දි හරි ආසයි. මොකද මට මේ වෙලාවේ අත්‍යවශ්‍ය නොවන හින්දා මම ගත්තේ නැහැ. මම මෙතනින් මේ අයිස්ක්‍රීම් හදන එක විතරයි ගත්තේ. මම ඔයාලට අයිස්ක්‍රීම් හදලා පෙන්නන්නම්කෝ. ඉතින් ඔන්න දැන් අපි බඩුව අරගෙන ඉවරයි. මට ඕන දේවල් ඔක්කොම තිබුණ නැති හින්දා අපි ආවා. දැන් වෙලාව 4 විතර ඇති. හොඳටම වැස්ස. ඉතින් මම ආසාවෙන් කියන්නේ නෝර ආවොත් අනිවාර්යෙන් මෙතනින් තමයි කන්නේ. දැන් ගම් වතුරෙන් පස්සේ නම් මං හිතන්නේ මේ කැෆේ එක යට උනාද දන්නේ. අපි දැන් උන දේවල් ගැන පසුතැවිලි වෙනවට වැඩිය ඉස්සරහට කොහොම හරි අඩියක් යන්න තියෙනවා නම් ඉතින් ගොඩක් වටිනවා හිත හයිය කරගෙන. ඉතින් අද vlog එක බලපු ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම මම මේකේ ලොකු item ප්‍රමාණයක් පෙන්වුවේ නැහැනේ. මම ආයෙ vlog එකකින් අරන් එන්නම්. එතකන් ගිහින් එන්නම්. bye bye.